ෆයින් මීස්ටෝ YouTube channel එක වෙත ආයිබෝන් කියලා පිළිගන්නවා. අද ගෙනාවෙත් ඔයාලා බලාගෙන හිටපු ආසාවෙන් බලාගෙන හිටපු රිවිව් එකකට. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ Python 357 Revolver එක. ඒ කියන්නේ ZP5 Revolver එක තමයි ගෙනල්ලා තියෙන්නේ long barrel version එක. ඉතින් මේක ඔයාලට අතට ගත්ත ගමන් තේරෙයි මේක කොච්චර ප්‍රීමියම් ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්ද කියලා. සහ රියලිස්ටික් ලුක් එකට මේක හදලා තියෙන 7 metal series එකේ ගන්න එකක්. අපි මේක ගැන අද කතා කරමු. right ඉතින් වීඩියෝ එකට ආවට පස්සේ මම ඉස්සෙල්ලාම කියන්න ඕනේ අපේ channel එක subscribe කරලා නැත්නම් ඔයා දැම්ම subscribe කරලා set වෙන්න. මේ වගේ ලස්සන ඔයාලා දැකපු නැති items අපි රිවිව් කරනවා ඔයාලට ගෙනත් දෙනවා. අපේ තියෙන ස්පෙෂල් දේ තමයි ඔයාලට මේවා අපෙන් buy කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට මේවා ගැන දැනගන්නත් පුළුවන්. මේවා toy model වුණාට මේවා නිකන් realistic type එකකට තියෙන අපි කරන්නේ එහෙම ඒවා තමයි toy කියලා අර ගොඩක්ම ප්ලාස්ටික් ඒවා අපි ගේන්නේ නැහැ. මේ වගේ මොනවා හරි ස්පෙෂල් දෙයක් තියෙන toy model එකක් තමයි අපි හැමතිස්සෙම අරගෙන එන්නේ. ඉතින් අපිට මේක ගැන කතා කරමු. මේකට මේ host එකක් හම්බෙලා තියෙන ලස්සන host එකක් ඔයාලට පේනවා ඇති belt host එකක්. ඉතින් ඒකත් එක්ක මේක ගොඩක් ප්‍රීමියම් ලුක් එකක් මේකට අවිල්ලා තියෙනවා. මගේ අව ගන්ස් දෙකක් මෙතන මම පෙන්නලා තියෙනවා. ඉතින් මෙතන ගහලා තියෙනවා Python 357 කියලා. ඉතින් මේ වගේ තමයි මේකේ ලුක් ඇන්ඩ් ෆීල් එක. මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න ඔයාලට මේක ගැන සම්පූර්ණ අයිඩියා එකක් ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. ඉතින් මේකේ ඔයාලට nerf bullets use කරන්න පුළුවන්. ඒ වගේම gel blasters gel bullets පාවිච්චි කරන්න පුළුවන් මේකට. ඉතින් ප්‍රීමියම් ක්වොලිටි එකක් දෙනවා ඔයාලට දැක්කට පස්සේ මම හිතන්නේ තේරෙයි. අපි මේක අරගෙන බලමු. host එක ගැන කතා කරොත් මේක මේ වගේ මෙතන මෙහෙම ක්ලික් මේ වගේ එකක් තියෙන්නේ. ඔයාලට මේක ලොක් කරලා තියාගන්න පුළුවන්. ගොඩක් ප්‍රීමියම් ක්වොලිටි එකක් තියෙනවා. ඔයාලට මෙතනට nerf bullets shells තුනක් මේකට දාලා තියාගන්න පුළුවන්. මෙතන belt එක ඔයාලට belt එකට එහෙම දාලා තියාගන්න පුළුවන්. ඉතින් ඒකේ වගේ තමයි තියෙන්නේ. ගන් එක දිහාට බැලුවොත් අපි ඉතින් ගන් එක බැලුවොත් එහෙම අපිට මේ වගේ තමයි ගන් එක තියෙන්නේ. size එක ඇත්තටම මගේ අතත් එක්ක ඔයාලට මම හිතන්නේ feel එනවා. ඉතින් මේකේ size එක මොන වගේද කියලා ඇත්තම 1:1 scale size එකට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේකේ cylinder එක ඔයාලට metal වලින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව trigger එක metal වලින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන හැම එකත් metal වලින් බලා ගන්න පුළුවන්. ඉතින් metal parts තියෙනවා තනින් තන මේ line එකත් metal වලින් බලා ගන්න පුළුවන්. මේවා hard plastic වලින් තමයි හදලා තියෙන්නේ. ඔයාලට මෙතනත් Colt logo එක බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් cylinder release latch එක. මෙතන තමයි cylinder එක රිලීස් කරගන්න පුළුවන් මෙතනින්. බොක්ස් එක ගැන කතා කරොත් මේක ටිකක් සයිස් එකෙන් වැඩි බොක්ස් එකක් ලැබෙනවා. ලොකුවට මෙතන ගහලා තියෙනවා ZP5 කියලා. Smith & Wesson කියලා මෙතන ගහලා තියෙනවා. 14 plus කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. මේ Python 357 කියලා මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. බෑක් සයිඩ් එකේ නම් Chinese language එකෙන් තමයි ඔක්කොම දීලා තියෙන්නේ. ඉතින් මේක ඇතුළේ බැලුවොත් එහෙම ඉතින් ඔයාලට මෙතන shells 6ක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව ගන් එකටත් shells 6ක් already load කරලා තමයි එන්නේ. ඒකට ඔයාලට shells 12ක් ඔක්කොම ලැබෙනවා මේ ගන් එකට. nerf bullets 12ක් ඒත් එක්කම ලැබිලා තියෙනවා මේ shells වලට. ඔයාලට මේවා reuse කරන්න පුළුවන්. ඔයාලට එකපාරක් shoot කරලා අරගෙන මේක අරගෙන ආයි shoot කරන්න පුළුවන්. ඒ වගේම bullet filler එකක් ලැබෙන speed bullet filler එකක් මේ මම මෙතන තියලා තියෙන එක ඔයාලට මෙතනින් ඔයාලට bullets load මේකේ දාගෙන ඉඳලා මෙහෙම ටක් ටක් ගාලා සිලින්ඩර් එකට බුලට්ස් පුරව ගන්න පුළුවන්. අපි ඒක ගැනත් පස්සේ කතා කරමු. ඊට පස්සේ මේකේ ඔයාලට use manual එකක් ලැබිලා තියෙනවා. මේකේ විස්තර ඔක්කොම ටික සඳහන් වෙලා තියෙනවා ඒකේ. ඉතින් ඒ වගේ තමයි මේකේ විස්තර ටික එන්නේ. අපි ඒක පැත්තකින් තියාගමු.
ඉතින් ගන්න එක දිහාට අපි ආයෙත් આવත් මේකේ සාමාන්‍යයෙන් FPS 130ක වගේ අගයක් තමයි මේ ගන්න එකේ තියෙන්නේ. ඉතින් ඔයාලට මේක ගොඩක් වෙලාවට මේක මේ වගේ දෙයක් ගොඩක් කෙනෙක් ගන්න ෂූට් ගන්න නෙවෙයි. ඉතින් මේක එයාට කලෙක්ටබල් විදියට ළඟ තියාගෙන ඉන්න එයාගේ කලෙක්ෂන් එකට තියාගන්න තමයි මේ වගේ එකක් ගන්න. ලස්සනට මේක බිත්තිය ගහලා තියාගන්න පුළුවන්. තමන් ගාව තියාගන්න පුළුවන්. මේක අර high end collectible toy එකක්. එහෙම කිව්වොත් තමයි මං හිතන්නේ ගොඩක් ඔය පිට රටවල් වල නම් මේවා ගැන දන්නවා. ලංකාවේ පොඩ්ඩක් ඒක ගැන ලොකු අයිඩියා එකක් නැහැ. ඉතින් මේකේ ප්‍රයිස් එකත් මම කියන්නම්. ප්‍රයිස් එක මොන වගේ රේන්ජ් එකක්ද මේක යන්නේ කියලා. ඉතින් මේකේ කතා කරොත් මේ බැරල් එක ලොන්గ్ බැරල් එකක් මේකේ එන්නේ. ග්‍රිප් එක හොඳට මේකේ අතට හොඳට ග්‍රිප් වෙන්න තියෙනවා මේ ග්‍රිප් එක. ඔයාලට මම හිතන්නේ බැලුමට තේරෙනවා ඇති මේ ග්‍රිප් එක කොච්චර ක්වොලිටිද කියලා. අතට මෙහෙම තියාගත්තට පස්සේ හොඳට අතට සෙට් වෙන්න මේක තියෙනවා ග්‍රිප් එක. ඒ වගේම ඔයාලට මෙතනින් ලෝඩ් කරන්න පුළුවන්. හැම එක අල්ලගන්න ලේසි. මේ වගේ ෂූට් කරන්න පුළුවන්. ඔයාලට ට්‍රිගර් එක ප්‍රෙස් කරද්දි මේක පේනවා ඇති මේකේ මේ වගේ සීල්ඩ් එක කැරකිලා මේක ලෝඩ් වෙනවා. සීල්ඩ් එකෙත් ඔයාලට මේ වගේ බුලට්ස් 6ක් මේකේ ඉන්ක්ලූඩ් වෙනවා. මම කිව්වා වගේ මේක ඇතුළට ඔයාලට නර්ෆ් බුලට් යූස් කරන්න පුළුවන්, ජෙල් බුලට්ස් යූස් කරන්න පුළුවන්. ජෙල් බුලට්ස් සාමාන්‍යයෙන් මේකට 7-8 ප්‍රමාණ ජෙල් බුලට්ස් මේකට යූස් කරන්න පුළුවන්. සාමාන්‍ය ජෙල් බුලට්ස්. ඉතින් හරිම මාර ක්වොලිටි එකක් තියෙනවා. මාර ඩීසන්ට් ලුක් එකක් මේකේ තියෙන ඇත්තටම. ගොඩක් අය කැමති රිවොල්වර්ස් වලට ගොඩක් අය කැමති. ඔයාලා ගොඩක් අය දන්නවා ඇති අපේ ගාව සෙම් මෙටල් මොඩල් ගන්ස් ගොඩක් තියෙනවා. ඔයාලා මැසේජ් එකක් දාන්න අපිට. ඒ ඔක්කොම ඔයාලට බලලා ගන්න පුළුවන්. ඉතින් මේකේ කතාව ඒ වගේ තමයි තියෙන්නේ. ඉතින් මෙතනත් මෙන්ෂන් කරලා තියෙනවා මේකේ නේම් එක. මෙතන ලෝගෝ එක දාලා තියෙනවා. මෙතන මේ ඕපන් කරන විදිය තමයි තියෙන්නේ. මේක පිටිපස්සට ප්‍රෙස් කරන්න තියෙන්නේ. එතකොට තමයි මේක මේ වගේ ඕපන් වෙන්නේ. මේක චේම්බර් 6ක් තියෙන රිවොල්වර් එකක්. ඒ කියන්නේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් චේම්බර්ස් 6ක් තියෙනවා. ඒ චේම්බර්ස් 6ටම ඔයාලට ෂෙල්ස් ඇඩ් කරගන්න පුළුවන්. ෂෙල්ස් 6ක් මේ විදිහට 6ක් දැන් ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් ෂොට් 6ක් තියන්න පුළුවන් එකපාර ඔයාලට මේකෙන්. ඊට පස්සේ ඔයාලට ආයි මේක ඕපන් කරලා මේවට ආයි බුලට්ස් රීෆිල් කරන්න ඕනේ. ඉතින් මම ඔයාලට කරලා පෙන්නන්නම් කොහොමද නර්ෆ් බුලට්ස් මේකට දාගන්නේ කියලා. අපි මෙතනින් නර්ෆ් බුලට්ස් දෙකක් තුනක් ගමු. මේ නර්ෆ් බුලට්ස් ඉතින් ඔයාලා නැති කරගන්න නැතුව පාවිච්චි කරන්න ඕනේ. මොකද නර්ෆ් බුලට්ස් මේකට 12ක් තමයි ලැබිලා තියෙන්නේ. ඒ 12 විතරයි ඔයාලට ජෙල් බුලට්ස් නම් ඕන තරම් ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට මේ ෂෙල්ස් එලියට ගන්න ඕන වෙන්නේ නැහැ මේ වගේ. ඕනනම් කැමති නම් එලියට අරගෙන මෙහෙම ෆීල් කරන්න පුළුවන් මෙන්න මේ විදියට. එහෙම එලියට ගන්න ඕන වෙන්නේ නැහැ. මේ ඇතුලේ තියෙද්දිම ඔයාලට මේක මෙහෙම ගල්ලා ෆීල් කරගන්න පුළුවන් මෙන්න මේ විදියට. ෆීල් කළාට මේක මෙහෙම කරලා දාගන්න තමයි තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති. දැන් ඔයාලට මෙහෙම එකක් ලෝඩ් කරා මේක ෂූට් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ හොඳ ස්පීඩ් එකක් තියෙනවා. වට නර්ෆ් බුලට් මේකෙන් ෂූට් කරන්න පුළුවන්. ඒ වගේ අපි දැන් දාලා බලමු ජෙල් බුලට්ස් මේකට කොහොමද යූස් කරන්නේ කියලා. ඉතින් මේ වගේ අරගෙන ඔයාලට මේ විදිහට ජෙල් බුලට්ස් මෙහෙම දාගන්න පුළුවන්. මෙන්න මේ වගේ ජෙල් බුලට්ස් දාගන්න පුළුවන්. අපි හයිටම දාලා බලමු.
මෙන්න මේ වගේ ජෙල් බුලට්ස් දාගන්න පුළුවන්. ඒ වගේ ඔයාලට මේකෙන් ෂූට් කරන්න පුළුවන්. මම හිතන්නේ මේකට වැඩියෙන්ම ෂූට් වෙන්නේ heavy milky gel ball එක තමයි. මොකද අර blue color එක කුඩු වෙලා තමයි යන්නේ. ඒ කියන්නේ මේකේ power එක වැඩි. මෙතනින් ඔයාලට මේකේ වදින power එක වැඩි. blue color මේකේ blue color gel bullet එක normal gel bullet එක heavy milky gel bullet එක තමයි ඔයාලට මේකට වැඩිපුරම ෂූට් වෙන්නේ. මේ සුදු පාට gel bullet එක. ඒක මේකෙන් හොඳට ෂූට් කරන්න පුළුවන්. ඉතින් මේකට ලැබෙන මේ ජෙල් බුලට් ෆිලර් එකේ කතාව තමයි මේකේ මේක මෙහෙම ගලව ගන්න පුළුවන්. මෙතන ජෙල් බුලට්ස් වලට පුරව ගන්න පුළුවන්. දැන් ඔයාලා දකින්න ඇති මං ජෙල් බුලට්ස් එකකින් එකට දාද්දි පොඩ්ඩක් අතින් වැටෙනවා, පොඩ්ඩක් අමාරුයි. ඔයාලා ඊට වඩා ලේසි මේකට මෙහෙම ජෙල් බුලට්ස් දාගෙන මේකට ෆිල් කරගන්න පුළුවන්. මේ විදියට මෙතනට තියලා මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. මෙන්න වගේ ලේසියෙන්ම බුලට්ස් ෆිල් කරගන්න පුළුවන්. මේ වගේ ඉතින් හොඳ පර්ෆෝමන්ස් එකක් තියෙනවා. මම අර කිව්වා වගේ මේකට බ්ලූ කලර් මේ බුලට් එක හරියන්නේ නැහැ. මේකට අනිවාර්යයෙන්ම යූස් කරන්න ඕනේ heavy milky gel bullet එකක් තමයි. සාමාන්‍ය මේකේ weight එක ගත්තොත් එහෙම ග්‍රෑම් 300ක් 350ක් විතර weight එකක් තියෙනවා මේකේ. quality එක නම් ගොඩක් ප්‍රීමියම්. මම කියන්න දෙයක් නැහැ. quality එක මම හිතනවා ඔයාලට දැක්කම පේනවා. ගොඩක් ප්‍රීමියම් ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේක ඔයාලට අපෙන් රුපියල් 20000කට අඩු ගානකට මිලදී ගන්න පුළුවන්. WhatsApp එකට message එකක් දාන්න. මේ දාලා තියෙන නම්බර් එකට WhatsApp එකට message එකක් දාන්න. calls ගන්න එපා. calls ගොඩක් වෙලාට answer වෙන්නේ නැහැ. message එකක් දාලා ඔයාලට order කරගන්න පුළුවන්. මීට අමතරව අපේ ගොඩාක් items තියෙනවා. තව සාමාන්‍යයෙන් රුපියල් 1500 විතර ඉඳලා guns model තියෙනවා අපේ ගාව. ඔයාලට buy කරන්න පුළුවන්. gel blasters තියෙනවා, BB bullets gun තියෙනවා, මේ වගේ nerf bullets gun තියෙනවා. ගොඩාක් items අපේ ගාව තියෙනවා මේ guns වර්ග. ඔයාලා මේ වීඩියෝ එක දැක්කනම් අපිට ටග් ගාලා මැසේජ් එකක් දාන්න. ඔයාලට මේ වැඩ ඉන්ටරෙස්ටිං නම්. ඊට අමතරව මේ වගේ වීඩියෝස් වලට ඔයාලා ඉන්ටරෙස්ටිං නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා ඉන්ටරෙස්ටිං දිගටම කරන්න කියලා. ඒකට අපි තව මේ වගේ අලුත් items ගෙනල්ලා ඔයාලට වීඩියෝ ගේන්නම්. ඉතින් අපේ WhatsApp channel එක තියෙනවා. ඔයාලට ඒකට set වෙන්න පුළුවන්. description එකේ link එක දාලා තියෙනවා. ඒකෙන් set වෙන්න ඉක්මනට මේ items ඔයාලට බලා ගන්න පුළුවන්. මිලත් එක්ක ඔක්කොම විස්තර. එහෙනම් ගිහින් එන්නම්. අපිව දැම්ම subscribe කරලා set වෙලා ඉන්න. ජය වේවා.